ජැකට් විදින්න බෑනේ. මේ පාර විදින්නම්කෝ. මේ පාර වැදුනා. දැක්කනේ මට කවදාවත් ඉලක්ක වර්ධින්නේ නැහැ. අයියෝ මම මේක ගිය සතියේ පේන් කරා. පුනා. අයියෝ විජමන්දයි. බන්දු අංකල් වාහනේ ලොන්නේ හරියට පිස්සු හැදිලා වගේනේ. අර බලන්නකෝ. ජොන්ටි ඊටත් වඩා පිස්සු විදියට පාරේ යන්නේ. විකි අර බලන්න ජොන්ටි අපේ හස්සාව හැප්පුවා. මන්ට යමු. ඒ ජොන්ටි මොනවද ඔයා මේ කළේ? දැන් අර තරංගෙට මගේ අස්සයට සහභාගී වෙන්න වෙන්නෙත් නෑ. ඔයා මට මේ කරේ ලක්ෂ 5ක ලොකුම ලොකු පාඩුවක්. මොනව ලක්ෂ 5ක පාඩුව? ඒ කොහොමද අංකල්? මේ ඉරිදට තමයි ජාතික තුරංග තරඟ තියෙන්නේ. ඒකෙන් දිනුවොත් පළවෙනි තෑගට ලක්ෂ 5ක් ලැබෙනවා. මං හැදුවේ තරඟ දිනලා ලැබෙන සල්ලි වලින් මගේ කැඩිච්ච ගේ හදාගන්න. ඒත් දැන් බලන්නකෝ මගේ අශ්වයාට තරඟෙට දුවන්න වෙන්නේ නෑ. අයියෝ මං කොහොමද දන්නේ අංකල්? ඔයා පාර මැද්දේ හිටන් ඉඳී කියලා. අනිත් එක ඔයාගේ අශ්වයට බෑ මේ රේස් එකෙන් මගේ ටයිගර් පරද්දන්න. කවුරු ආවත් මගේ ටයිගර් තමයි හැමදාම දිනන්නේ. ඔයාගේ ටයිගර්ව මගේ පිම්පොන් උනත් පරද්දයි. අංකල් ඔයා මගේ පිම්පොන්ට රේස් එකේ දුවන්න දුන්නොත් එහෙම ලක්ෂ 5 දිනන්න පුළුවන්. බූරුවෙක්ට පුළුවන් ද අශ්වයෙක් එක්ක දුවන්න? රේස් එකක් තියමුද? ඊට පස්සේ බලමු කවුද දිනන්නේ කියලා. නිකන් හරි පිම්පොන් දින්නොත් අපේ තාත්තා ඔයාට අනිවාර්යයෙන්ම ලක්ෂ 5ක් දෙයි. තේරුණාද? මොනවද මේ වෙන්නේ ජොන්ටි? බලන්නකෝ මේ ජොන්ටි අංකල්ගේ අශ්වයාව තුවාල කළා. දැන් ඉතින් මගේ තාත්තට කවදාවත් අශ්ව රේස් එකෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒක නිසා ලක්ෂ 5ක්ම අංකල්ට පාඩු වුණ එකයි උනේ. හැබැයි පිම්පොන් දින්නොත් එහෙම ඔයාට සිද්ධ වෙනවා මෙයාලට ලක්ෂ 5ක් දෙන්න. හරි කලබල වෙන්න එපා. මගේ පුතා කිව්වනම් නොකර ඉන්න බෑ. මම කවදාවත් එහෙම බෑ කියන්නේ නෑ. ඔයාලගේ පිම්පොන් දින්නොත් මම බට්ටිලගේ තාත්තට අනිවාර්යයෙන්ම ලක්ෂ 5 දෙනවා. අපි එහෙනම් ඉතින් කල් යවන්න නැතුව හිට උදේම රේස් එක තියමු. මට මේක දිනන්න බෑ. මට මේක දිනන්න බෑ. ඇයි මට වද දෙන්නේ? මට දිනන්න බෑ. මට මේක දිනන්න බෑ. පිම්පොන් විකී සේරම විස්තරේ මට කිව්වා. මේ රේස් එක ඔයා දින්නොත් එහෙම වෙන්නේ හොඟක් හොඳ දෙයක්. ඒ නිසා පරදින්න එපා. මතකයිනේ ඉබ්බත් හාවත් එක්ක රේස් එකක් දුවලා දෙන්නයි කියලා. එහෙනම් ජොන්ටිගේ අස්සයටත් ගහක් යට නිදාගන්න කියලා ඔයා කියන්න. එතකොට පුළුවන් මට දිනන්න. හරි පිම්පොන් මං කියන්නම්කෝ. හැබැයි ඔයා දුවන්න ඕනේ. එතකොට විකී යමු. ඔයත් රේස් එකට ලෑස්ති වෙන්න ඕනනේ. ඊට කලින් ඔයා පොඩ්ඩක් සර්විස් කරන්න තියෙනවා. මම දිනනවා. සීයමගේ යාළුවෝ හැමෝම නිදිය ගත්තාම හීන දකින්නවා. මමත් කැමතියි හීන දකින්න. ඒත් ඇයි මට හීන පේන්නේ නැත්තේ? ඒ ගැන හිතන්න එපා. දවසක ඔයාටත් හීන දකින්න පුළුවන් වෙයි. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඔන්න ඔයාගේ යාළුවා ඔයාගේ තවත් රහසක් දැනගත්ත විකී. දැන් නම් ඔයාට එයාගෙන් ගැලවීමක් නම් වෙන්නේ නැහැ. විකී කොහෙද ඔයා? මේ මොකද්ද මේ වෙන්නේ? ඔයා බූරුවට බෙහෙත් කරනවද? අපේ පිම්පොන්ට ඔයාලගේ ටයිගර් එක්ක රේස් එකක් තියෙනවනේ බන්දු මහත්තයෝ. ඒ නිසා අපි එයාට පොඩි ටොනික් එකක් දෙනවා. මොකද මෙයාට බයටම සිහිය නැති වුණා. එහෙම වෙන්න එපැයි. කවද්ද ඉතින් අශ්ව එක්ක බූරුව රේස් තිබ්බේ නේද? බන්දු මහත්තයෝ ඔයත් පුදුම වැඩනේ කරන්නේ. ජොන්ටි ඔයා මේ බූරුවෙක්ට බෙහෙත් කරන එකද පෙන්වන්න ආවේ? අපිට මෙච්චර වැඩ තියෙද්දිත් මෙයාගේ කීම අහලා අපි ආවනේ. මේ ජොන්ටි කන් දෙක අල්ලගෙන මගේ පස්සෙන් එනවා. මම දැක්කා. ඇත්තටම මම දැක්කා. තාත්තේ.
රේස් එක පටන් ගන්නවා. Get set බුරුවයින්ද go. මට දිනන්න බෑ මං කිව්වනේ මට දිනන්න බෑ මට දිනන්න බෑ මට දිනන්න බෑ නියමයි පිම්පොන් යේ නියමයි අයියෝ මට දිනන්න පුළුවන් මම දිනනවා අපි හැප්පෙන්න යන්න ඉක්මන් කරලා යටින් යමු පිම්පොන් අපච්චි වගේ මූණ හදාගන්න රේස් ගියා ඇතිද නැත්තං ඔයා තව දුහනවද හා ඔයා හොර කරනවා මුලින්ම බාධන විසි කළා ඊට පස්සේ ලොරියක් එව්වා ඒත් මම මේ තරගේ දිනනවාමයි පිම්පොන් අර තියෙන කරත්තට පනින්න එතකොට අපිට ඉක්මනට යන්න පුළුවන් මට පනින්න බෑ උඩ පැන්නොත් බිම වැටේ අනේ මෙන්න මීයක් ඉන්නවා ෆෑන් එක හරි වැඩේ හරි ගියා මෙදා පාර අපි දිනනවාමයි අයියෝ මට මොකුත් පේන්නේ අයියෝ ඒ පැත්තට නෙමෙයි යන්න ඕනේ මෙන්න මේ පැත්තට තරඟය ඉවර කරන තැනට ලම්බිලා ඉන්නේ අපිට මේක දිනන්න පුළුවන් පිම්පොන් අංකල්ට ලක්ෂ 5 දෙන්නත් පුළුවන් පිම්පොන් මට ඊයේ මගේ බැටරිය charge කරගන්න බැරි වුණා බැටරිය අඩු වෙලා තියෙන්නේ දැන් මගේ ශක්තිය ටික ටික අඩු වෙනවා පිම්පොන් නවතින්න එපා හයියෙන් යමු ඔයාට මේක පුළුවන් අනේ තවත් නම් බෑ මට හොඳටම ඇති නියමයි විකි නියමයි තව හයියේ කොහොමද ජොන්ටි ඇයි තාම ආවේ නැත්තේ අයියෝ මගේ ලක්ෂ 5 වතුරේ එයා මේ බූරුවෙකුට පැරදුනොත් ගමේ මිනිස්සු අපට මොන කතා නොකියයිද පිම්පොන් තා චුට්ට දුරයි කොහොම හරි එටක යමු යාළුවා අන්න එනවා මගේ පුතා. එනවා ජොන්ටි, ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. මගේ ලක්ෂ 5 බේර ගන්න ඉක්මනට එන්න. ඔයාගේ අම්මා බලාගෙන ඉන්නවා. විකි පිම්පොන් අන්නතන කැරට් පැටල් තියෙනවා කවුරු හරි ඒව ගන්න කලින් ඉක්මනට කාලා ඉන්න කෑම අයියෝ මගේ ලක්ෂ
ඔයාට මං සුබ පතනවා විකි. ඔයා එක හොඳට කළා. රූණ කටුස්සා අලගෙඩි පළගෙඩි කෙලේට විද්දා. දැම්ම ජොන්ටිගේ අශ්වය නටන්න පටන් ගන්න. මෙන්න එපාර ජොන්ටිගේ අස්සේ නටන්න පටන් ගත්තා. මෙයාට දුවන්න තමයි බැරි. මං හිතන්නේ ඕනේ මෙයා අපේ තරගේ පාවා දුන්නද කොහෙද? ඔයාට ස්තුතියි විකි. අද ඔයා මේ කරපු වැඩේ ඒක මට හීනෙන් තියා හැබැහින්වත් කරන්න බැරි වැඩක්. දැන් ඉරිද තියෙන රේස් එකටත් පිම්පොන් දුවලා ලක්ෂ 5ක් අපි දිනාගමු. අපයි Good morning, Bandu uncle. Good morning, Vicky. Hapuna. Hapoy. Hayo. Me මොකද මේ? කොහෙද මේ යන්නේ? අයියෝ. මටම මොකද අප්පා මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? අංකල් හොඳින්ද? වාහනේලවත් පොඩ්ඩක් පාර බලාගෙන යන්නකෝ. මෙන්න මේක අහගන්නවා. ඔයා good morning කිව්වට පස්සේ තමයි මේක උනේ. මම ඊට පස්සේ කාර් එකේ ලෝකේ පාරේ යනකොට මට good morning එහෙම කියනව නෙමෙයි. තේරුණාද? Okay uncle, I am sorry. මං ආයෙ කතා කරන්නේ. අන්නර වයර් එක කැඩිලා. අනේ. පරිස්සමෙන් අල්ලගන්න වට්ටන්නේ මේපා. දෙවියන්ගේ පිහිටෙන් අද කරන්ට් එක ආවොත් නම් හොඳයි. බලන්නකෝ එක පාර්ටමනේ අර වයර් එක කැඩිලා ගිහින් තියෙන්නේ. කීයට කරන්ට් එක එයිද දන්නේ නැහැ. අද ඉතින් ඉරිදනේ. ඒක හින්දා තමයි කවුරුත් ෆෝන් එක කරගන්නේ නැත්තේ. දන්නවද? කරන්ට් එක නැති වුණාම මේ තැන්වල ලොකු ලොකු හොරකම් සිද්ධ වෙනවලු. අසුබ කතා කියන්න එපා. මංගල්‍ය සේරම දේවල් ගෙදරනේ තියෙන්නේ. අනේ මේ වැඩ ටික ඔක්කොම කරගන්න ගෙදර ජෙනරේටරයක් තිබ්බා. ඔයාලා වද වෙන්නේ නැතුව ඉන්නකෝ අද අනිවාර්යයෙන්ම කරන්ට් එක එයි. ඔන්න ඉතින් කිව්වා. මේ ඉන්නේ අපේ අනාගතය ගැන කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ විකී ගුරුතුමානේ. බට්ටි ඔයා ඕන දෙයක් කියන්න. ඒත් ඔයාගේ අක්කගේ කසාදේ ගොඩක් ඉහළින් ලස්සනට කරනවා. මහලොකු වීරයා පොරොන්දු වෙලා ආවට දැන් කොහොමද රෑ වෙනකොට කරන්ට් එක දෙන්නේ? දැන් අර ජිනීවවත් ගෙන්නන්න. එයාට විතරයි අපිට උදව් කරන්න පුළුවන්. ඔයා කතා කළානේ. ඔන්න එහෙනම් මං ආවා. මොකද්ද වෙන්න ඕනි කියලා කියන්න. අද රෑට ශලිනියක්ගේ කසාදේ තියෙනවා. ඒකට හැමතැනම විදුලිය හරි ගස්සලා දෙන්න. ඕකේ බෝස්. මොනාද මේ කරන්න ජිනි? මේ වගේ විදුලියක් ගැන නෙවෙයි මං කිව්වේ. ඕක නවත්තන්න දැන් නවත්තන්න. ඉක්මනට ගිහින් මෙහෙ තියෙන වාහනවල බැටරිය අරන් එන්න. කවුද ගැහුවේ? ඔළුවටමනේ ගැහුවේ. අනේ මේ මොකදනේ? අයියෝ. අයි මේ පිටිපස්සෙම ගහන්නේ. කවුද මේ? කවුද මේ? කවුද මේ හොල්මන් කරන කෙනා? හොල්මනක්ද කියනවා? හොල්මනක් නුනත් මන් ටිකක් බයයි හරිද? බැටරි සේරම මෙතෙන්ට එන්න.
අනේ මේක අයින් කරනවද? පුදුම බරක් තියෙන්නේ. ජිනී වනේ වන හතුරකටවත් මෙහෙම කරනවද? දැන් වයර් වලට මේ බැටරි සම්බන්ධ කරන්න. දැන් ඔයා මේට එක චාර්ජ් කරලා දුන්නා නම් මට තියෙන මේ බටන් එක ඔබන්න. එතකොට හැමෝටම කරන්ට් එක එනවා. ඕකේ බෝස්. අනේ පිම්පොන් ඔයා මේ මොකද්ද කළේ? මෙන්න හොරෙක්! අනේ කවුරුත් නැද්ද? අන්න පැනලා යනවා අල්ලගන්න! ඉක්මන් කරන්න! අනේ ඉක්මන් කරලා දුවන්න. ඔන්න ළඟ ළඟම එනවා. අපෝයි දෙයියනේ මාව බේරගන්න මාව ලිස්සනවා. ජිනී විකී පේන්න නෑනේ. ගිහිල්ලා හොයමු. පුදුම කරදර වලට තමයි මාව පැටලෙන්නේ. මේ පිම්පු කොහෙ ගියද මන්ද? අර කවුද අර? මෙන්න හොල්මනා. එයාලා හිතාගෙන හිටියෝ යා හොල්මනක් කියලා. ඉතින් මං හිතුවා ඔයාව ඇත්තටම හොල්මනක් කරලා පෙන්නන්න. පිස්සු හැදෙනවා. එයාලා බයේ පැනලා දිනුවා. මේ සේරමුණේ මන් නිසා මෙහෙට එළිය දෙන්න බැරි වුණොත් අක්කගේ කසාද කරන්නත් බැරි වෙනවා. එළිය ලබා දෙන එක ඒ හැටි ලොකු දෙයක් නෙමෙයිනේ. ඔන්න එහෙමනම් දැම්ම ගෙනත් දෙනවා. මේ මොකද්ද කළේ? මම මේ එළිය ගේනවා බෝස්. රැට මේ හඳ තරම් එළිය ගේන වෙන දෙයක් තියෙනවද බෝස්? හඳ පහලට ආවම අපි මිනිස්සුන්ට මොනවද කියන්නේ? මගේ ඇත්ත ගැනත් මම මිනිස්සුන්ට කියන්නේ නැතුව ඉන්නේ. ඉතින් මං කොහොමද ඔයාගේ ඇත්ත කියන්නේ? විකී මාව බේරගන්න. මාව හන්ද මාම ළඟට යන්නයි හදන්නේ. මෙතන කරන දෙයක් මං කරන්න. ඔයා ගිහින් පිම්පම්ව බේරගෙන එන්න. සමහර විට මේ කැඩුණු වයර් දෙක හයි කළොත් ආපහු කරන්ට් එක එන්න පුළුවන්. කරන්ට් එක ආපු එකට නම් දෙයියන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. විකී කිව්වා හරි. එයා කිව්වනේ කරන්ට් එනවා කියලා. අම්මේ අර මොකද මේ වෙලා තියෙන්නේ? ඔයා හොදින් නේද? අම්මේ කියන්නේ ඉතින් විකි මොකද? අර විකී ගිහිල්ලා බලන්නකෝ. එන්නකෝ. හරි පොඩ්ඩක් ඉන්න. වැඩේ හරි.
විකි බට්ටි මට කිව්වා ඔයා විදුලි බල මණ්ඩලයට කතා කරලා වයර් එක ආපහු හරි ගැස්සුවා කියලා. ඔයාට ගොඩාක් ස්තුතියි පුතේ. ඕක මොකක්ද ඇන්ටි? අර බලන්න මගුල් පෙරහැර ඇවිත් වගේ. තැන්ක් යූ විකි. අනේ තැන්ක් යූ කියන්න ඕනේ නෑ ඇන්ටි. කොහොම හරි අපි අක්කා වෙඩින් එක හොඳට කරන්න ඕනේ. විකි ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා නමට විතරක් වීරයෙක් නෙමේ. ඇත්තටම වීරයෙක්. හරි එන්න අපි ඉක්මනට යමු. ඔයා යන්න මං එන්න. මං හිතන්නේ ජොන්ටිත් මොන හරි දැක්කා වගේ. මං ඒ ගැන බලලා එන්න. ඒත් මං දැක්ක දේ එයා දැක්කා නම් ඒකෙන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් විකි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ බය වෙන්න එපා. අනාරුන්නකට සා දැන් එයාගේ මතකේ නැති වෙලා යනවා. විකී ගැන මතකේ අමතක වෙලා එයාගේ මතකේ බල්ලෙක් වෙන්න. දැන් ඉතින් කියන්නකෝ ඇයි මාව මෙතෙන්ට ඇදගෙන ආවේ කියලා? මං ඇදගෙන ආවේ නෑනේ. ඔයානේ ආවේ. ඒ පාර බල්ලෙක් වගේ බුරන්න පටන් ගත්තේ ඇයි? මාව මෙතෙන්ට එක්කන් ආවේ විකි මොනවද කරා කියලා නේද? අල්ලගෙන කන්නක. ඔහොම යනවා දැන් ගෙදර. ආවා මෙතන මාව විහිළුවකට ගන්න. ගෙදර ගිහිල්ලා උගන්නන්නම් කොහොමද පාඩමක්? අපි මගුල් පෙරහැර බලන්න යමු. දරුවාගේ හෙට දවස